ඉතින් මිනිස්සු ට්‍රැවල් කරන්න ආසයි ට්‍රැවල් කරන්න chance නැහැ. හැබැයි ලෝකේ රටවල් ගානවත් ගිය රටවල් ගානවත් දන්නේ නැති මහත්තයෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජයලත් මහත්තයා ඒ වගේම ලංකාවයට ලොකු දැනුමක් දෙනවා. බේඩින් ශ්‍රේෂ්ඨ. හැබැයි ඒක දෙන්නේ එසේ මෙසේ තැනක ඉඳලා නෙමෙයි මහා මුහුදු මැද. ඉතින් අපිට පොඩ්ඩක් කියන්නකෝ ලෝකේ රටවල් කීයකට ගිහිල්ලා ඇතිද? ගානනම් ඇත්තටම මතක නැහැ. මේ මුහුදක් තියෙන හැම රටකටම වගේ ගිහිලා තියෙනවා. ඔව් ඉතින් අන්න බලන්න මුහුදක් තියෙන හැම රටකටම ගිහලා මම දැක්කා දැන් වීඩියෝ එකක් ඒක හිතා ගන්න බැරි ලස්සනයි. ඒ වීඩියෝ එකක් ගැන කිව්වොත් ඒක ඇන්ඩීස් කඳුපන්තියනේ. ඔව් ඇන්ඩීස් කඳුපන්තියේ ඒ කියන්නේ මගේ වෙලාවට ඒක මේ එතන සීට් එක අයිනෙම හම්බුණා ටැබ් එක ගාව මේ මට වීඩියෝ කරන්න හම්බුණා. ඉතින් මේ මම ඒක කට්ටියට දැම්මා ඒක මගේ අත්දැකීම මම ඒගොල්ලෝ එක්ක බෙදාගත්තා. ඔව් ඉතින් ඕගොල්ලන්ටත් බෙල්ඩින් පැත්ත ඇත්තටම නැව්වල ජීවිතේ හැමදේම දැනගන්න පුළුවන්. channel එක follow කරන්න පොඩ්ඩක් කියන්න බලන්න channel එකේ නම. කුලතුංග ජයලත්. ඔව් ඉතින් කුලතුංග මහත්තයා ඒ වගේම අපිට පොඩ්ඩක් කියන්න ලෝකෙ කැමැතිම රට මොකද්ද දැන් ඕන තරම් රටවල් වල යනවනේ. ඉතින් මමත් ආසයි travel කරන්න. ඉතින් ඒ උනට අපිට වඩා ගොඩක් හිසේ කෙස් ගන්න රටවල් වල යනවා ඇති. ඉතින් පොඩ්ඩක් කියන්නකෝ ලෝකෙ කැමැතිම රටවල්. කැමැති ඉතින් ඉතාලිය වගේ නම් බොහොම කැමතියි. ඔව්. ඉතින් ඕගොල්ලෝ ඉතාලියත් එහෙම try කරලා බලන්න. මොකද ලස්සන රටක්. ඉතින් ඊළඟ දේ තමයි ඉතින් අපිව හම්බ වෙන්න ආවා පොඩ්ඩක් අර Facebook එකේ පේඅවුට් එක දාන්න. ඔව් ඒතකොට දැන් වැඩේ හරිද? හරි. හදලා දුන්නා. ඔව්. ඉතින් හරිම සතුටුයි. ඉතින් ලෝකෙ දැන් මෙහෙම දෙයක් තියෙනවා. අපේ ලංකාවේ අය සමහර වෙලාවට දැන් එක තැන තමයි ඉන්නේ. ඒගොල්ලෝ දැන් අපි හිතනවා ලංකාව ලස්සනම රට. ඇත්තටම ලෝකේ තියෙන ලස්සනම රටක්. ලස්සන මිනිස්සුත් ඉන්නවා. හැබැයි travel කරන කෙනෙක්ට ඊට වඩා knowledge එකක් තියෙනවා. ඒක පොතපතකින් නෙමෙයි. අර දැකලා community එක මිනිස්සු එක්ක කතා බහ කරලා එක එක cultures එක්ක. ඉතින් ලෝකේ travel කරන කෙනෙක්ට තියෙන වාසිය travel නොකරනලා ලංකාවෙම ඉන්න අර ලින්දේ ගෙම්බෝ වගේ ඉන්නවට වඩා travel කරන්න තියෙන කෙනෙක්ට තියෙන වාසිය පොඩ්ඩක් කිව්වොත්. වාසිය කියන්නේ ඒගොල්ලන්ට හැම අත්දැකීමක්ම ලැබෙනවා මේ ඉන්න ජන වර්ගයත් එක්කම මූ වෙලා. එතකොට මේ රටවල් වල මේ grow up එක දැන් අපි හිතමු දැන් ලංකාව කොහොමද දියුණු වෙන්නේ අර ඒ කුෂිකාරන් පැත්තද දැන් අපි පෝට් එකට ගියාම එළියට ගියාම අපි ඔක්කොම බලනවා මම දැන් ඩොලර් 100ක් එහෙම දීලා අපි ටැක්සි එකකට ගිහිල්ලා හැම රටකම ගිහිල්ලා ඇවිදිනවා. ඒ කියන්නේ ඒ ඉන්න වරායෙන් එපිට. ඔව්. එතකොට අපිට මේ ගම් වල තියෙන හැමදේම බලා ගන්න පුළුවන්. ඔව් ඉතින් ලෝකේ travel කරනකොට කැම්පස් එකක ගිහින් ඩිග්‍රියක් කරනවට වඩා දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ ලෝකේ දකින්න ඒක වෙනම එක්ස්පීරියන්ස් එකක්. ඉතින් අපි බොහොම ස්තුතියි අපිත් එක්ක බලන්න මේ පැත්තට ආවට. ඉතින් ඉස්සරහටත් channel එක පොඩ්ඩක් කියමු කට්ටියට මේ කුලතුංග ජයලත් කියලා channel එක තියෙන්නේ. ගිහිල්ලා බලන්න. ගොඩක් බේඩික් පැත්තේ නොදන්න ගොඩක් ට්‍රික්ස් උනත් ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් හැමෝටම ජය වේවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.